මේ වෙනකොට ලංකාවේ ස්මාර්ට්ෆෝන් මාකට් එකේ රුපියල් 80000 ප්‍රයිස් රේන්ජ් එකට ගොඩක් ළඟින් යන ස්මාර්ට්ෆෝන්ස් දෙකක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. එකක් Infinix Note 50 එක, ඒ වගේම අනෙක් ෆෝන් එක Vivo Y29 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් Infinix Note 50 එක මේ වෙනකොට ලංකාවෙන් ඔයාලට රුපියල් 79999කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Vivo Y29 කියන මෙන්න මේ ෆෝන් එක රුපියල් 70999කට මිලදී ගන්න පුළුවන්. ඉතින් Infinix Note 50 එකක් මිලදී ගන්නවද? Vivo Y29 එකක් මිලදී ගන්නවද? ඔයත් මේ ෆෝන්ස් දෙකෙන් මොකක්ද මිලදී ගන්න හොඳම කියලා කල්පනා කර ඉන්න කෙනෙක් නම් අද වීඩියෝ එකට ගිහිල්ලා අපි බලමු ඔයාට මේ ෆෝන්ස් දෙකෙන් වඩාත්ම ගැලපෙන්නේ කොයි ෆෝන් එකද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න. ඒක මට කරන ලොකුම උදව්වක්. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ bell icon එකත් all දාලා click කරන්න. Infinix Note 50 එකයි Vivo Y29 එකයි අතර ආසන්න වශයෙන් රුපියල් 8000ක වගේ ප්‍රයිස් ගැප් එකක් තමයි තියෙන්නේ. නමුත් Vivo ෆෝන් එක මිලදී ගන්නකොට ඔයාලට ලැබෙන්නේ නැති දෙයක් Infinix ෆෝන් එක මිලදී ගන්නකොට ලැබෙනවා. ඒ තමයි Infinix Note 50 එකේ මුල්ම ස්ටොක් එක මිලදී ගන්න ඔයාලට මෙන්න මේ වගේ wireless Mac power bank එකක් නොමිලේ ලැබෙනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් කියන්න ඕනේ. ඔයාලා Vivo ෆෝන් එක මිලදී ගන්නකොට ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ වගේ normal transparent back power එකක්. නමුත් ඔයාලා Infinix Note 50 එක මිලදී ගන්නකොට මෙන්න මේ වගේ ලස්සන high quality wireless Mac charging support කරන මෙන්න මේ වගේ back cover එකක් ඔයාලට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි මම මේකේ price range එකත් එක්ක මුලින්ම දැකපු වෙනස්කම. හරිනම් ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ phones දෙකේම build and design එක ගැන. Infinix Note 50 එක ගැන full review video එකක් මීට කලිනුත් මම ඔයාලට අරගෙන ආවා. ඉතින් ඒ වීඩියෝ එකෙදිත් මම ඔයාලට කිව්වේ මේ ෆෝන් එක අතර ගන්නකොට අපේ අතර දැනෙන්නේ flagship device එකක් අතේ තියෙනවා වගේ. මොකද ඒ තරම් හොඳ build quality එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ front එක සහ back එක දෙකම glass වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ෆෝන් එකේ frame එක සම්පූර්ණයෙන්ම ultra resilient armor alloy කියන material එකෙන් තමයි හදලා තියෙන්නේ. මේ නිසා අපිට සෑහෙන හොඳ build quality එකක් මෙන්න මේ Infinix Note 50 එකේ බලා ගන්න පුළුවන්. Vivo Y29 එක පැත්තට යනකොට මේකේ front එක glass වලින් ඇවිල්ලා තියෙනවා. back එක සම්පූර්ණයෙන්ම plastic වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම frame එකත් අර aluminium වගේ පේන්න තිබුණාට මේක plastic වලින් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ plastic frame එකක් තමයි තියෙන්නේ. ඒකට උඩින් අර aluminium වගේ පේන්න coating එකක් තමයි මෙයාලා කරලා තියෙන්නේ. ඉතින් build එක පැත්තෙන් බලනකොට අනිවාර්යයෙන්ම Infinix Note 50 එක ඉස්සරහින් ඉන්නවා. මොකද සම්පූර්ණයෙන්ම aluminium frame එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම back එක සම්පූර්ණයෙන්ම glass වලින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බර අතින් ගන්නකොට නම් Vivo Y29 එකේ gram 204ක වගේ බරක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Infinix Note 50 එකේ අපිට ආසන්න වශයෙන් gram 199ක වගේ බරක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම thickness එක ගැන කතා කරනකොටත් Vivo ෆෝන් එකට වඩා Infinix එකේ thickness එක ටිකක් අඩුවෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කතා දෙකක් නැහැ. build and design එක පැත්තෙන් ගන්නකොට අනිවාර්යයෙන්ම Infinix Note 50 එක ඉස්සරහින් ඉන්නවා. IP ratings ගැන කතා කරනකොට මේ ෆෝන්ස් දෙකටම IP64 dust and splash resistant පහසුකම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ෆෝන්ස් දෙකේම fingerprint sensors පැත්තට යනකොට Vivo Y29 එකේ අපිට side mounted fingerprint sensor එකක් තමයි බලා ගන්න පුළුවන්. නමුත් Infinix Note 50 එකේ අපිට in display fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ fingerprint sensors දෙකම සෑහෙන හොඳයි. ඉතාමත් ඉක්මනින් මේ fingerprint sensors use කරලා අපිට phones unlock කරගන්න පුළුවන්. නමුත් මම දකින විදිහට මේ වෙනකොට අලුතෙන් release වෙන ගොඩක් smartphones වල අලුත් technologies තමයි use කරන්නේ. ඉතින් රුපියල් 70000න් උඩ වගේ phone එකක මම දකින විදිහට in display fingerprint sensor එකක් තිබුණා නම් හොඳයි. නමුත් Vivo Y29 එකට ඇවිල්ලා තියෙන්නේ side mounted fingerprint sensor එකක්. Infinix Note 50 එකේ in display fingerprint sensor එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් බලනකොටත් මම දකින විදිහට Infinix Note 50 ෆෝන් එක තමයි ඉදිරියෙන් ඉන්නේ. හරි. මේ ෆෝන්ස් දෙකේම වැදගත්ම දෙයක් වෙන displays දෙක ගැන තමයි දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. මම මුලින්ම Vivo Y29 එකේ display එක ගැන ඔයාලට කියන්නම්. ඉතින් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.68ක IPS LCD display එකක්. ඉතින් රුපියල් 80000කට කිට් වෙන ෆෝන් එකක් වුණත් ඇවිල්ලා තියෙන්නේ IPS LCD display එකක්.
රිෆ්‍රෙෂ් රේට් එක නම් හොඳයි මොකද 120Hz රිෆ්‍රෙෂ් රේට් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකේ අපිට nits 1000ක brightness level එකකුත් බලා ගන්න පුළුවන්. Vivo Y29 එකේ pixel resolutions ගැන කතා කරනකොට 720ට 1608ක අගයක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ bezels කොයිතරම්නම් ලොකුයිද කියලා. ඉතින් මම හිතනවා මීට වඩා මේකේ bezels ගොඩක් අඩු කරා නම් ෆෝන් එකේ ලුක් එක සෑහෙන්න වැඩි කරලා ගන්න තිබුණා. කොහොම නමුත් මෙන්න මේ වගේ ඩිස්ප්ලේ ස්පෙක්ස් තමයි අපිට Vivo Y29 එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. Infinix Note 50 එක පැත්තට යනකොට මේකට ඇවිල්ලා තියෙන්නේ අගල් 6.78ක AMOLED ඒ වගේම 1 billion colors තියෙන 144Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. ඒ වගේම ඩිස්ප්ලේ එකේ nits අගය විදිහට 1300ක අගයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම pixel resolution සතිමුත් 1080ට 2436ක සෑහෙන හොඳ pixel resolution අගයක් අපිට මෙන්න මේ Infinix Note 50 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. අපිට Vivo ෆෝන් එකේ බලා ගන්න පුළුවන් උනේ 120Hz refresh rate එකක්. නමුත් මේකේ 144Hz refresh rate එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Vivo ෆෝන් එකට ඇවිල්ලා තිබුණේ IPS LCD display එකක්. Infinix ෆෝන් එකට 1 billion colors තියෙන AMOLED display එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ IPS display එකකුයි AMOLED display එකකුයි කියන්නේ අහසට පොළොව වගේ AMOLED displays වල අපිට සෑහෙන හොඳ colors බලා ගන්න පුළුවන්. deep black විදිහටම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි resolution සතිනොත් Infinix Note 50 එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ඉතින් කතා දෙකක් නැහැ. displays ගැන අමුතුවෙන් කතා කරන්න දේවල් නැහැ. කෙටියෙන්ම ගොඩක් ඉස්සරහින් ඉන්නවා Infinix Note 50 ෆෝන් එකේ display එක. phones දෙකේම SIM card slots පැත්තට යනකොට Infinix එකට අපිට එකවර SIM දෙකක් දාලා use කරන්න පුළුවන්. නමුත් SD card එකක් දාන්න පුළුවන් කමක් නැහැ. Vivo ෆෝන් එක පැත්තට යනකොට අපිට hybrid SIM card slot එකක් බලා ගන්න පුළුවන්. අවශ්‍ය නම් SIM දෙකක් දාලා use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් SIM එකක් සහ SD card එකක් දාලා උනත් use කරන්න පුළුවන්. ඔන්න ඉතින් SD card එකක් use කරනවා නම් මතක තියාගන්න Infinix එකට ඔයාට SD card එකක් දාන්න පුළුවන් කමක් නැහැ. හරි. phones දෙකේ performance පැත්තට යනකොට phones දෙකටම 8GB RAM එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 256GB memory එකක් ඇවිල්ලා තියෙනවා. RAM එක memory එක විතරක් නෙවෙයි අපි විශේෂයෙන්ම බලන්න ඕනේ phones දෙකට ඇවිල්ලා තියෙන chipsets මොනවද කියලා. ඉතින් Vivo එක පැත්තට යනකොට Vivo එකට ඇවිල්ලා තියෙන්නේ Snapdragon 685 කියන 6 nanometer chipset එක. ඒ වගේම Infinix එක පැත්තට යනකොට මේකට ඇවිල්ලා තියෙන්නේ MediaTek Helio G100 Ultimate කියන 6 nanometer chipset එක. මම මේ phones දෙකේම benchmark test එකක් run කරලා බැලුවා. එතකොට මට මෙන්න මේ වගේ අගයන් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් කතා දෙකක් නැහැ ඔයාලට පේන නැති Infinix Note 50 එක ඉස්සරහින් ඉන්නවා Vivo V29 එකට වඩා. ඒ වගේම තමයි overall performance අතින් ගන්නකොට උනත් දෙකටම එකම RAM එක එකම memory එක ආවට මේ chipset එකෙන් සෑහෙන effect එකක් තියෙනවා. අන්න ඒ නිසා performance wise ගත්තත් අපිට Infinix Note 50 එක ඉස්සරහින් ඉන්නවා බලා ගන්න පුළුවන්. මේ phones දෙකේම මේ වෙනකොට run වෙන්නේ Android 15 version එක. ඒ වගේම phones දෙකේ run වෙන OS එක පැත්තට යනකොට Vivo එකේ අපිට FunTouch OS 15 version එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Infinix එකේ අපිට XOS 15 කියන OS එක බලා ගන්න පුළුවන්. කොහොම නමුත් phones දෙකේ major updates ගැන කතා කරනකොට Infinix ලා කියලා තියෙනවා Note 50 එකට තව අවුරුදු දෙකක් යනකම් major updates එවනවා කියලා. නමුත් Y29 එකට major updates එවනවද නැද්ද කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. අන්න ඒ නිසා හරියටම කියන්න බෑ ඉස්සරහ අවුරුදු වලදී major updates Vivo Y29 එකට එයිද නැද්ද කියලා. phones දෙකේ run වෙන OS පැත්තට එනකොට පෞද්ගලිකව මම Infinix phone එකේ run වෙන OS එකට කැමති XOS 15 version එකට. මොකද මේ OS එක හරහා අපිට ඕනම දෙයක් කස්ටමයිස් කරගන්න chance එක දීලා තියෙනවා. icons වල size එක, color එක, ඒ වගේම මාරම ලස්සන live wallpapers වගේක් ඇවිල්ලා තියෙනවා. මේවා phone එකට apply කරාට පස්සේ ආය මාරම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Vivo එකෙත් අපිට පොඩි customization වගේක් බලා ගන්න පුළුවන්. නමුත් OS wise ගත්තත් අපිට Vivo එකට වඩා Infinix එකේ functions එහෙම ටිකක් වැඩියෙන් බලා ගන්න පුළුවන්. functions ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ AI functions ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට අලුතෙන් phone එකක් release කරනකොට ගොඩාක් දුරට මේ AI functions include කරන්න අමතක කරලා නැහැ. ඉතින් ඔයාලා බැලුවා නම් මේ Infinix Note 50 එකේ මම දාපු full review video එක ඔයාලා දකින්න ඇති settings වල අපිට වෙනම AI functions ගොඩක් බලා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් Infinix Note 50 එකට ඇවිල්ලා තියෙන AI functions එක Vivo Y29 එකට ඇවිල්ලා තියෙන AI functions compare කරලා බලනකොට බොහොම පොඩ්ඩයි ඇවිල්ලා තියෙන්නේ. AI
face beauty, AI photo enhance වගේ පුංචි AI options ටිකක් අපිට මෙන්න මේ Vivo Y29 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් AI පැත්තෙන් කතා කරත් අපිට අනිවාර්යයෙන්ම ඉස්සරහින් තියන්න වෙන්නේ මෙන්න මේ Infinix Note 50 phone එක. ඉතින් ඔයාලා Infinix Note 50 එකේ මම දාපු full review video එක බැලුවේ නැත්නම් AI functions ගැන ගොඩක් දේවල් මම කතා කරලා තියෙනවා. ඒ video එකේ link එක පහළ description එකේ දාලා තියන්නම් අවශ්‍ය කෙනෙක්ට ගිහිල්ලා මේ phone එකේ full review එක බලන්න පුළුවන්. phones දෙකේම back එකේ ගොඩක් ලස්සන camera designs දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කැමරා setups ගැන තව ටිකකින් අපි කතා කරමු. ඊට කලින් ඔයාලට පේන ඇති phones දෙකේම මේ කැමරා lenses වලට යටින් lights දෙකක් ඇවිල්ලා තියෙනවා. Infinix Note 50 එකේත් කැමරා lenses දෙකට යටින් ඔයාලට පේන ඇති කළු පාට කොටුවක් වගේ තියෙනවා. ඒ වගේම Vivo Y29 එකේත් ඔයාලට පේන ඇති කැමරා lenses දෙකට යටින් circle එකක් ඇවිල්ලා තියෙනවා boxy type එකට. මේකත් light එකක්. ඉතින් Infinix ලා එයාලගේ මේ light එක හඳුන්වන්නේ active halo light කියලා. එතකොට Vivo ලා එයාලගේ මේ back එකේ ඇවිල්ලා තියෙන light එක හඳුන්වන්නේ dynamic light කියලා. ඉතින් මේ lights දෙකම අපිට phone එකෙන් කැමති විදිහට customize කරගන්න පුළුවන්. phone එකට call එකක් එනකොට එහෙම නැත්නම් මොකක් හරි notification එකක් එනකොට phone එකේ battery low වෙනකොට මෙන්න මේ දේවල් indicate කරන්න අපිට අවශ්‍ය විදිහට මේ lights දෙකම customize කරගන්න අපිට මේ phones දෙකෙන්ම chance එක දීලා තියෙනවා. හරි. අපි එහෙනම් යමු phones දෙකේම camera setups පැත්තට. අපි මුලින්ම Infinix Note 50 එකේ camera එක ගැන කතා කරමු. phone එකේ back එකේ අපිට dual camera setup එකක් බලා ගන්න පුළුවන්. main camera lens එක විදිහට f1.9 aperture එකක් තියෙන 50 megapixel wide camera lens එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම second camera lens එක විදිහට f2.4 aperture එකක් තියෙන 2 megapixel macro camera lens එකක් ඇවිල්ලා තියෙනවා. phone එකේ selfie cam එක විදිහට ඇවිල්ලා තියෙන්නේ f2.2 aperture එකක් තියෙන 13 megapixel wide camera lens එකක්. Vivo Y29 එක පැත්තට යනකොට මේකෙත් ඇවිල්ලා තියෙන dual camera setup එකක්. main camera setup එක විදිහට අපිට f1.8 aperture එකක් තියෙන 50 megapixel wide camera lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම second camera lens එක විදිහට f2.4 aperture එකක් තියෙන 2 megapixel depth camera lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie cam එක විදිහට ඇවිල්ලා තියෙන්නේ f2.0 aperture එකක් තියෙන 8 megapixel wide camera lens එකක්. මම මුලින්ම මේ phones දෙකේ camera setup එකේ video recording ගැන ඔයාලට කියලා ඉන්නම්. අපිට Vivo Y29 එකෙන් video record කරන්න පුළුවන්කම තියෙන්නේ 1080p videos 30 fps වලින්. නමුත් අපිට Infinix Note 50 එකෙන් 2K videos 30 fps වලින් record කරන්න පුළුවන්. phones දෙකේම main camera setup එකේ photo quality එක ගැන කතා කරනකොට මම මේ phones දෙකේම එකම වගේ photos ටිකක් capture කරා. මේ photos වල samples මම ඔයාලට දාන්නම්. ඉතින් photos capture කරාට පස්සේ මට natural colors බලා ගන්න පුළුවන් උනේ Infinix Note 50 එකේ. Vivo Y29 එකෙන් මම capture කරපු photos වල මට ටිකක් warm color එකක් බලා ගන්න පුළුවන් වුණා. නමුත් Infinix එකෙන් අපි photo එකක් capture කරාට පස්සේ AI process එකක් හරහා මේ photo එකේ details colors වැඩි කරලා දෙනවා. ගොඩක් හොඳ colors ගොඩක් හොඳ details මට Infinix Note 50 එකෙන් capture කරපු photos වල බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මම ඔයාලට පොඩි video clip එකක් දාන්නම්. මේ video clip එක බලන්න. මම Vivo Y29 එකෙන් portrait mode එකෙන් photo එකක් capture කරලා මේ photo එක zoom කරලා බලනකොට මේකේ ටිකක් details අඩුවෙන් තමයි මට බලා ගන්න පුළුවන් උනේ. නමුත් Infinix Note 50 එකෙන් මම portrait photo එකක් capture කරලා මේක zoom කරාට පස්සේ මට ගොඩක් details බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම Vivo Y29 එකෙන් මම capture කරපු සමහර portrait photos වල මට Infinix Note 50 එකට වඩා ගොඩක් හොඳ colors බලා ගන්න පුළුවන් වුණා. colors හොඳට තිබුණාට photo එක zoom කරාට පස්සේ details ගොඩක් අඩුවෙන් තමයි බලා ගන්න පුළුවන් වුනේ. ඉතින් overall phone එකේ photo quality ගැන කතා කරනකොට එහෙම නැත්නම් camera quality ගැන කතා කරනකොටත් මට Infinix Note 50 එක ඉස්සරහින් තියන්න පුළුවන්. ඉතින් මට විතරක් නෙවෙයි මම මේ phones දෙකෙන්ම capture කරපු එකම විදිහේ photo samples ඔයාලට දාන්නම්. මේ photo samples දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට මේ phones දෙකේ camera comparison එකෙන් කවුද ඉදිරියෙන් ඉන්නේ කියලා හොඳ idea එකක් ගන්න පුළුවන්.
මේ ෆෝන්ස් දෙකටම ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් ඇවිල්ලා තියෙනවා. මේ නිසා ෆෝන්ස් දෙකෙන්ම අපිට ගොඩක් හොඳ සවුන්ඩ්ස් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවා ඇති Infinix Note 50 එකේ උඩ සයිඩ් එකට වෙන්න sound by JBL කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ Infinix Note 50 එකේ sound tuned by JBL. මේ නිසා අපිට Vivo Y29 එකට වඩා ගොඩක් හොඳ බේස් ක්වොලිටි එකක් ඒ වගේම ගොඩක් හොඳ loud sounds Infinix Note 50 එකේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හරි එහෙනම් මේ ෆෝන්ස් දෙක ගැන ගොඩක් දේවල් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. අපිට ෆෝන්ස් දෙකේ අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ බැටරි එක ගැන. බැටරි එක ගැන කතා කරනකොට නම් අනිවාර්යයෙන්ම Vivo Y29 එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. මොකද මේකට ඇවිල්ලා තියෙන්නේ mAh 6500 එක ගොඩක් ලොකු බැටරි එකක්. ඒ වගේම Infinix Note 50 එක පැත්තට යනකොට මේකට ඇවිල්ලා තියෙන්නේ mAh 5200 එක බැටරි එකක්. Vivo Y29 එක අපිට 44 watt වලින් fast charge කරගන්න පුළුවන්. ඒ වගේම Infinix Note 50 එක අපිට 45 watt වලින් fast charge කරගන්න පුළුවන්. ඉතින් බැටරි යූසේජ් ගැන කතා කරනකොටත් අනිවාර්යයෙන්ම Vivo Y29 එක ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. මොකද Infinix එකට වඩා ගොඩක් ලොකු බැටරි එකක් මෙන්න මේ Vivo එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Infinix එකේ තියෙන Vivo එකේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි wireless charging. ඉතින් Vivo එකට wireless charging support කරන්නේ නැහැ. නමුත් Infinix Note 50 එකට wireless charging support කරනවා. නිකන් wireless charging නෙවෙයි 30 watt wireless max charge පහසුකම මේ ෆෝන් එකට support කරනවා. ඒ වගේම 10 watt reverse wired charging පහසුකමත් මෙන්න මේ Infinix Note 50 එකට support කරනවා. ඒ වගේම 10 watt reverse wired charging, ඒ වගේම reverse wireless charging වගේම bypass charging වගේ option ගොඩකුත් අපිට Infinix Note 50 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එක්ක overall ෆෝන් එකේ බැටරි එක පැත්තෙන් battery capacity එක පැත්තෙන් Vivo Y29 ඉස්සරහින් හිටියට බැටරි එකට සම්බන්ධ wireless charging වගේ මේ දේවල් සම්බන්ධව ඉස්සරහින් ඉන්නේ Infinix Note 50 එක. ඉතින් මේ වෙනකොට අපි මේ ෆෝන්ස් දෙක ගැන හැම දෙයක්ම කතා කරලා ඉවරයි. ඔයාලා දකින්න ඇති ගොඩාක් තැන්වලදී Infinix Note 50 එක තමයි සෑහෙන ඉස්සරහින් හිටියේ. ඉතින් ෆෝන්ස් දෙකේ ප්‍රයිස් ගැප් එක රුපියල් 8000යි. මේ වීඩියෝ එක බලුවනම් ඔයාලට හොඳ අයිඩියා එකක් ඇති මේ ෆෝන්ස් දෙකෙන් කෝකද ඉස්සරහින් ඉන්නේ. මේ ෆෝන්ස් දෙකෙන් ඔයා එකක් මිලදී ගන්නවා නම් කෝකද මිලදී ගන්න ගොඩාක්ම හොඳ කියලා. ඉතින් මේ ෆෝන්ස් දෙකම අතට අරගෙන මේවා යූස් කරලා බලලා මගේ යූස් එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.